right okay අද අපේ lesson එක තමයි binomial expressions මේකෙදී අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ basic concept ටිකක් තියෙනවා ඉස්සෙල්ලා බලමු ඉතින් බලන්න අපි හිතමු plus මොකක් හරි value එකක් අපි දන්නේ නැහැ මොකක් හරි value එකක් multiply කරොත් හරි නැත්නම් divide කරොත් හරි තව plus value එකක් එක්ක අපිට value එක අදාළ නැහැ මෙතනදී අදාළ වෙන්නේ plus ද minus ද කියලා විතරයි මොකක් හරි plus value එකක් තව plus value එකක් එක්ක එක්ක multiply කරොත් නැත්නම් divide කරොත් අපි දන්නවා අපිට කෙලින් වෙන answer එක අනිවාර්යෙන් වෙන්නේ plus value එකක්. value එක අපි දන්නේ නැහැ. අපි sin එකෙන් තමයි බලන්නේ. හරි sin එක අපිට කෙලින්ම එන්නේ plus ද minus ද කියලා කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක දාන්න පුළුවන් අපිට multiply කරද්දී divide කරද්දී විතරයි. මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු minus value එකක් minus value එකකින් multiply කරොත් හරි නැත්නම් divide කරොත් හරි අපිට කෙලින්ම එන්නේ අනිවාර්යෙන් ඒත් plus value එකම තමයි. හරිද? ඊට පස්සේ plus value එකක් එක multiply නැත්නම් divide කරොත් minus value එකක් එක්ක අපිට අනිවාර්යෙන් එන්නේ minus value එක. හරිද? ඊට පස්සේ minus මේකේ අනිත් පැත්ත වෙනසක් නැහැ. minus value එකක් එක්ක multiply නැත්නම් divide කරොත් plus value එකක් එක්ක ඒත් එන්න අපිට minus value එකක්. අපිට ඕන මේකේ පොඩි pattern එකක් අඳුර ගන්නත් පුළුවන්. බලන්නකෝ. මේ බලන්න. මේ දෙන්නම plus එහෙනම් answer එක plus. බලන්න මේ දෙන්න minus එහෙනම් answer එක minus. ඔන්න මෙතන මේ ලකුණු දෙක වෙනස්. මෙයා ප්ලස් වෙලා මෙයා මයිනස් වෙලා. එහෙනම් මෙයා අනිවාර්යෙන් මොකද උනේ? කෙලිම මයිනස්. මේ බලන්න. sin දෙක වෙනස් නම් sin දෙක වෙනස් නම් අපිට එන්නේ අනිවාර්යෙන් මයිනස් උත්තර. sin දෙක සමානයි නම් අනිවාර්යෙන් ඉන්නේ ප්ලස් උත්තර. හරිනේ. ඒ ටික තමයි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ඊට පස්සේ දැනගන්න ඕනේ මෙන්න මේවා. අපි හිතමු අපිට තියෙනවා මෙන්න මෙහෙම මේව ළමයි වරද්දනවා. අපි ගමු ගන්න මෙහෙම. මම කියනවා 2 - 3 කියලා. මේකේ ආන්සර් එක මොකද්ද? මේකේ ආන්සර් එක එන්නේ -1. හරිද? ඒකේ එන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතන කේස් එක මෙතන අදාළ නැහැ. මේ කේස් එක මෙතන අදාළ නැහැ. ඇයි මෙතන මල්ටිප්ලිකේෂන් වත් ඩිවිෂන් වත් වෙන්නේ නැහැනේ. මේකෙද අපිට වෙනම විදිහකට සිම්ප්ලිෆයි කරන්න තියෙන්නේ. මේ දෙක විතරයි වෙනස් වෙන්නේ. බලන්න මේකෙද අපි ප්ලස් මයිනස් ලේසි ක්‍රමයක් කියලා දෙන ලකුණු දෙක දාගත්තා. හරිද? බලන්න මෙතන ඉන්න මේ 2 මෙයාගේ sin එක ප්ලස් නේ. පේන්නන්නේ නැහැ කියන්නේ අනිවාර්යෙන් යා ප්ලස්. හරිද? මෙතන අපි ගන්නවා ඒතර ප්ලස් පැත්තේ අපි නිකන් බෝල දෙයක් දාන්නකො. හරිද? ඔන්න යා හරි. මේ ප්ලස් 2 මම පෙන්නුවා. මෙයා අපි ඉමේජ් එකකින් පේනවා නේද? රූපයෙන් පේනවා නේද? හරිද? මේ බලන්න. එතන මෙතන මයිනස් ඉන්නේ. මයිනස් ලා කී දෙනෙක් ඉන්නවද? මයිනස් පැත්තේ බෝල 3ක් තියෙනවා. හරිද? ගේම් එකේ මෙච්චරයි ප්ලස් බෝලයකට මයිනස් බෝලයක් කපන්න පුළුවන්. එතකොට අපිට ඉතිරි වෙන්නේ කීයද? එක බෝලයක්. එයාගේ sin එක මොකද්ද? මයිනස්. මයිනස් පැත්තේ බෝල එකක් තමයි තියෙන්නේ. හරි නේද? ඔන්න මේ ආන්සර් එක ගන්න පුළුවන් ඒ වගේ. ඒ වගේ මේවා ඇල්ජිබ්‍රික් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ බලන්න. අපි ගමු මෙහෙම. -3x + 2x - 4y + 2y ඉන්න. හරිද? ඔන්න බලන්න මෙයාවත් එහෙම සිම්ප්ලිෆයි කරගන්න පුළුවන්. ඔන්න මේ දෙන ලයික් ටර්ම්ස් නේ. මේ දෙන තමයි සිම්ප්ලිෆයි වෙන්නේ. මෙයාත් එක්ක සිම්ප්ලිෆයි වෙන්නේ මෙයා. හරි නේද? මේ දෙන වෙනම සිම්ප්ලිෆයි. හරිද? අපි බලමු මේ දෙන සිම්ප්ලිෆයි කරලා. ඔන්න බලමු. මේ බලන්න ඔන්න ප්ලස් මයිනස් ලකුණු දෙක දාගත්තා. හරිද? ඊට පස්සේ මෙයා දිහා බලන්න. ප්ලස් පැත්තේද මෙයා ඉන්නේ මයිනස් පැත්තේ. මේ sin එක දීලා තියෙනවනේ මයිනස් පැත්තේ. මයිනස් පැත්තේ දැන් ඉන්නේ x ලා. x ලා කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් මයිනස් පැත්තේ x ලා 3 දෙනෙක් දාගත්තා. හරිද? ඊට පස්සේ මෙයා දිහා බලන්න. මෙයා ඉන්නේ ප්ලස් පැත්තේ. ප්ලස් පැත්තේ x ලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. දෙන්න. මෙයා කැපුවා. මෙයාට මෙයා කැපුවා. මෙතනින් එන ආන්සර් එක මොකද එහෙනම්? මෙතන x ලා එක්කෙනෙක් ඉන්නවා. -x එයා ඉන්නේ මයිනස් පැත්තේනේ. ඊට පස්සේ මෙයා කියන ආන්සර් එක බලමු. ඔන්න මෙතන ප්ලස් මයිනස් දාගත්තා. හරිද? දාලා බලන්න ප්ලස් පැත්තේ x වයිලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. මයිනස් පැත්තේ වයිලා 4ක් ඉන්නවා. 1 2 3යි 4ක් ඉන්නවා. හරිද? එහෙනම් මෙයා කැපුවා. මෙයා කැපුවා. ආන්සර් එක මොකද? වයිලා දෙන්නෙක් ඉන්නවා. මොන පැත්තේද ඉන්නේ? එයාලා ඉන්නේ මයිනස් පැත්තේ.
එහෙනම් ආන්සර් එක කෙලින්ම -x - 2y තමයි ආන්සර් එක. හරි නේද? සාමාන්‍ය වගේක් දුන්නොත් සිම්ප්ලිෆයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක දුන්නේ සාමාන්‍ය බේසික් කන්සෙප්ට් ටික. හරිද? මේකෙන් එක්සැම්පල් ටිකකුත් හදන්නම්කෝ. මේකෙන් එක්සැම්පල් ටිකකුත් මම හදන්නම්. මේ බලන්නකෝ. අපි ගමු මෙහෙම. ගමු +2 මම මල්ටිප්ලයි කරන්නම් +1 ගෙන්. ඔන්න දැන් sin එක මට කෙලින්ම ගන්න බලන්න. plus into plus plus දෙවරක් එක 2 into 1 කියන්නේ කීයද? 2ම තමයි. හරිද? ඊට පස්සේ මෙයාගේ මේ බලන්න -2 into -1. බලන්න minus into minus multiply වෙද්දි මොකද වෙන්නේ? minus into minus plus වෙනවා. 2 into 1 2. ඊට පස්සේ මෙයා +2 දාලා මෙයා -1 දානවා. දැන් plus into minus ඔන්න මේවා දෙක sin දෙක වෙනස්. වෙනස් නම් කෙලින්ම minus. 2 into 1 2ම තමයි. මෙයා බලන්න -2 into +1. -2 into +1 කොහොමද අපි සිම්ප්ලිෆයි වෙන්නේ? minus into plus -2 into 1 2. හරි නේද? ඒ ටිකත් අවුලක් නැතුව ඇති කියලා හිතනවා.